යන්න ඕන පොඩ්ඩක් වත්ත පාලා ඇවිදලා එන්න. ඇඟේ පතේ හිරි අරගන්නත් එක්ක. පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ණය. අපේ කූඩුව දැන් හොඳටම බලා. කොහෙද? මලියක්ක විතර ටික එකතු කරගන්නවා මිසක් නොතමින් අපිට ලෝන් එකක්වත් අරගෙන ගේ හදලා දෙන එකක් ඈ. කොකොහාමිනේ මොකද 18 අරන් 100ට දුන්නා වගේ. ආවද මෙතන අදත් මගේ දරුවව බය කරන්න. කඩන් පනින්න නැතුව කියන්නකෝ හාමිනේ මොකද්ද ප්‍රශ්නේ? මගේ ප්‍රශ්න විසඳන්න ඉස්සෙල්ලා ඔයගේ ප්‍රශ්න විසඳගෙන හිටියොත් නරකද? මගේ ප්‍රශ්න? වැටිලා ඉන්න ගියක්වත් තියෙන එකක් බහද? ඒක නම් ඇත්ත. අපිටත් තියෙනවා අංග සම්පූර්ණ ගියක්. ඒ කොහෙද? අපේ ගේ නම් තියෙන්නේ පොළොව යට. ඒකේ කාමර ගොඩායි. නිදන කාමර, ගබඩා කාමර, එතනින් ගියාම කෑම කාමර. කිසි දෙයකින් අඩුවක් නැහැ. සුපිරි ගියක්. මෙයාට තමයි මුකුත් නැත්තේ. හැමෝම බය කර කර ඔහි ඇවිදිනවා. ඇත්ත තමයි. අවුවට වැස්සට මං ඉන්නේ මහ මග. අනුන්ගේ අගු පිල්වල. මාත් කොහොම හරි ගෙයක් හදා ගන්න ඕනේ. කොක්කෝ හාමිනේ මොකද්ද හැබෑට මේ කචකචේ ඕන වෙලාවක බැලුවොත් තකේ ගහගත්ත ගමන් හරි කන්දොස් කිරියාව. ඔබටත් අලුත් නිවසක් අවශ්‍යද? එසේනම් ණය මුදලක් අපේ කාලේ තිබුණේ නැති විගඩන්නෝ දැන්. හානේ ගොළුබෙලි මුත්තටත් තියෙනවා ලොකු ගෙයක්. එහෙම කියන්නේ එපා ගොළුබෙලි මුත්තේ. අපේ ගේ දැන් කොයි වෙලේ කඩම් වැටේ. මේ ණයකාරයෝ වෙලා ජීවත් වෙන්න හදන්න එපා. අර පිරිමැස්මෙන් ඉතුරු කරගෙන තමන්ගේ වැඩ කරගන්න ඕනේ. යන්න කිව්වහකට. ගෙයක් තිබුණා නම් හැංගෙන්නවත් තිබුණා. මාත් හදා ගන්නවා කවදා හරි ලොකු ගෙයක්. මුත්තගේ ගෙටත් වැඩිය ලොකු එකක්. හැබැයි කියලා තමයි බය. බැරි වුණොත් කියලා තමයි මටත් බය. මේ තියෙන්නේ ගොළුබෙලි මුත්තගේ පරණ ගේ. මුත්තා කිව්වේ ණයකාරයෙක් නොවි තමන්ගේ වැඩ කරගන්න කියලානේ. මේ ගෙදර පදිංචි වුණාම සේරම හරි. කොක්කෝ හාමිනේගේ ආඩම්බරත් ඉවර වෙයි එතකොට. මේ මටත් තියෙනවා දැන් ගෙයක්. අනුන්ගේ ගෙවල් යාගේ කරගන්නයි ඒ ගමන හදන්නේ. අර පේනවද? ඔය යක්ෂ පැටියා කවදා හරි ගමම බය කරලා තමයි නවතින්නේ. අපිට රණ්ඩු වෙන්න හරි පුළුවන් වෙන්නේ. එයා හිටියොත් නේ. අනේ ඒක නම් ඇත්ත කොක්කෝ හාමිනේ. හොඳ වැඩේ. නොකැලපෙන දේවල් කරන්න යනවට. Tamanට වඩා ලොකු ගයක් උස්සගෙන යන්න බැරි බව දන්නේ නැද්ද? තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනයි කියන්නේ ඔන්න ඕකට තමයි.